Hello, good morning guys. ඔන්න ඉතින් 2025 අන්තිම අවුරුද්දේ දෙසැම්බර් මාසේ මම උදෙන්ම එක් දවසක නැගිට්ටා. නැගිටලා බෙඩ් එක හදලා, ජනෙල් දිනවලා, ජනෙල් ඇරලා, ඔන්න මගේ පුංචි යාළුවත් එක්ක චුට්ටක් කාලේ ගත කරලා උදෙන්ම රිෆ්‍රෙෂ් වුණා. බලන්න මේ ලස්සන මල් පිපිලා තියෙන හැටි. මේවා දකිද්දි මනස හරිම සංසුන් වෙනවා. ඉතින් මම තව වැඩක් පටන් ගත්තා. මගේ පුංචි මේසේ පොඩ්ඩක් කිලිට වෙලා තිබ්බේ. ඉතින් මම ඒක වැලි කඩදාසියකින් මැදලා වානිෂ් කරලා පොඩි ක්ලීනින් පාරක් දැම්මා. මගේ රූම් එකම හැඩි වෙලා තිබුණේ. ඉතින් මම ටිකක් දස් කරලා මේ කපට් එකත් ලස්සනට පස් කරගන්න ලෑස්ති වුණා. මගේ ටේබල් එකේ වැඩේ ඉවර වෙච්ච ගමන්ම වාගේ මම ඇඳුම් ටික නැවුවා පිළිවෙලට නැවලා කබඩ් එකේ දැම්මා. මම කොහොමත් පිළිවෙලට ඉන්න ටිකක් කැමති කෙනෙක්. ඒ නිසා මට හැදේලා තියෙද්දි ඒක මනසට හරි කරදරයක් වගේ. ඊට පස්සේ මම දැන් ක්ලාස් එකට යන්න වෙලා ඉන්නේ. ඒකට අදාළ තොරවල් කැපුවා. කපලි එකක් ලෑස්ති කරලා තියලා මුළු රූම් එකම ඩීප් ක්ලීනින් එකක් දීලා ඒ දිහා සතුටින් බලාගෙන හිටියා. ඒක මනසට මාරම රිලැක්ස් එකක්. ඊට පස්සේ නැචරල් ස්කින් කෙයා එකක් කරගත්තා. කොහොම කොලයි කහයි දාලා මේ බලන්නකෝ දැන් මගේ ටේබල් එකේ පිළිවෙල මොනතරම් ආසද. දවල්ට අපි හැදුවේ සම්බෝලයි බතුයි. ඒක කාලා හවස 4ට 5ට විතර ටිකක් කඩන්න ගියා බුදුන් වඳින්න. මේ බලන්න මේ ලස්සන මල් පිපිලා තියෙන තරම්. අපි ආගමත් දහමත් සබා දහමත් එක්ක ඉද්දී මේ හැම දෙයක්ම හරිම සංසුන්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්කෝ. හැමෝටම තෙරුවන් සරණයි.